කවුද මේ කෑ ගහන්නේ? කත්නෝරුවේ සිරි ධම්ම චීවර ධාරී ජංගි අරගල තරව් කරුවා. කුමාරෝ ගුණරත්නම්ගේ පස්ස හෝදන ජංගි අරගල කාරයෙක්. හාමුදුර නමක් කියලා කියන්නත් ලැජ්ජයි. චීවර ධාරී තරව් කරුවෙක්. අපි උන්වහන්සේ ඇතුළු උන්වහන්සේ කියනත් ලැජ්ජයි බට් අපි එහෙම කියනවා. උන්වහන්සේ ඇතුළු චීවර ධාරී සහ ගිහි වේශයෙන් පෙනී සිටින රටට කෙලින් හදන රාජ්‍ය කරන් හදන ජාතිය දිය කරන කළු බලල්ලු ගැන එක දිගටම කතා කරමින් ඉන්නේ. ගෙවී ගිය දින කිහිපය තුලම අපි කත්නෝරුවේ සිරිධම්ම චීවරධාරී තරවුකාර හිමිනම ගැන කතා කරමින් හිටියේ. අද උන්වහන්සේ ගැන කතා නොකර කොහොමද? දිලිත් ජයවීර විතරක් නම් බැරිය. රේනෝ සිල්වත් දැන් කරේ තියාගෙන ඉන්නේ. කවුද? කැපිටල් මහරජාත්. ඊළඟට අලි රාජා සුබ්බාස්කර, අර්ජුන් මහේන්ද්‍ර. රාජ්‍ය මාධ්‍ය ගැන කතා කරලා වැඩක් නැහැ. රනිල්ගේ කොල්ලෝ චින්තන ධර්මදාසලා සමරිසි කරලා තියෙන්නේ. නොවෙන්න බැරි කිසිම දෙයක් නැහැ. මම මේ කල්පනා කරන්නේ මැරිලා ඉපදෙනවද කියලා. මරණින් මතු ජීවිතයක් තියනවද? මරණින් මතු ජීවිතයක්. කවුද දන්නේයි මරණයට පස්සේ මොකක් වෙයිද කියලා? කිසිසේත්ම සාකච්ඡා නොකළ යුතු කාරණයක් තමයි සහ තේරුම් ගන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මරුණට පස්සේ උපදිනවද නැද්ද කියන එක. නොදකින් නොදුමකින් අපේ ආච්චි අම්මට නම් අහුවෙන්න එපා. කවුද මේ? කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ. හාමුදුර නමක් කියලා කියන්නත් ලැජ්ජයි. චීවරධාරී තරව් කරුවෙක්. අපි උන්වහන්සේ ඇතුළු උන්වහන්සේ කියනත් ලැජ්ජයි බට් අපි එහෙම කියනවා. උන්වහන්සේ ඇතුළු චීවරධාරී සහ ගිහි වේශයෙන් පෙනී සිටින රටට කෙලින් හදන රාජ්‍ය කරන් හදන ජාතිය දිය කරන කළු බලල්ලු ගැන එක දිගටම කතා කරමින් ඉන්නේ. ගෙවී ගිය දින කිහිපය තුලම අපි කත්නෝරුවේ සිරිධම්ම චීවරධාරී තරවුකාර හිමිනම ගැන කතා කරමින් හිටියේ. අද උන්වහන්සේ ගැන කතා නොකර කොහොමද? දිලිත් ජයවීර විතරක් නම් බැරිය. රේනෝ සිල්වත් දැන් කරේ තියාගෙන ඉන්නේ. කවුද? කැපිටල් මහරජාත්. ඊළඟට අලි රාජා සුබ්බාස්කර, අර්ජුන් මහේන්ද්‍ර. රාජ්‍ය මාධ්‍ය ගැන කතා කරලා වැඩක් නැහැ. රනිල්ගේ කොල්ලෝ චින්තන ධර්මදාසලා සමරිසි කරලා තියෙන්නේ. නොවෙන්න බැරි කිසිම දෙයක් නැහැ. ඒ නිසා එක තප්පරයක්වත් පමා නොබී. උඳුවප් අහසයට උඳුවප් සඳ බැස යන්න මත්තෙන් මැදියම් රායපුර අපි මේ ගැන කල්පනා කරන්න ඕන. මොකද්ද මේ කරන්නේ? බුද්ධහම විකෘති කරනවා. මේ වැඩසටහන ඔබට බලන්න පුළුවන්. YouTube channel එක කරපු වැඩසටහනක් අපි ප්‍රවර්ධනය කරන්නේ නැහැ. හේතු දෙකක් මත. එකක් ඒ ප්‍රවර්ධනය වෙනවා. ඊළඟට copyright claim කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒවට අහු වෙන්නේ නැහැ. තොපි අධ්‍යයනය කරපියව. මොකද්ද මේ කරන්නේ? ඒ වැඩසටහන මෙහෙමන පුද්ගලයා කතෝලික ජාතිකයෙක් කියලා විවෘතව කියනවා. එතකොට බුදුදහම කතෝලික ඉගැන්වීම් සමග ක්‍රිස්තියානි ඇදහිලි සමග එකට පටලවලා කෙලලා ඉවර කරන්න හදන්නේ. තරුණ પરම්පරාව නොමග යවන්න හදන්නේ. සමාජ මාධ්‍ය තියෙන නිසා හිතූ පැත්තට බඩපිනුම් ගහන්න පුළුවන්. කාගෙන් වාරණයක්ද? සුනිල් වටගලලා මෙව්ව දිහා බලන්නේවත් නැහැ. හේතුව සුනිල් වටගලලා තමයි මේ කතාව පිටිපස්සේ ඉන්නේ. මුන්ට යන්න අපායවල් හොයාගන්න වෙනවා. ඔබ නිකමට කල්පනා කරන්න. බුදුදහම පිළිබඳ මූලික අවබෝධයක් තියෙන පිස්සෙක්වත් කියන්නේ යලි ඉපදීම ගැන කතා කරන්න එපා. තේරුමක් නැහැ, වැඩක් නැහැ. ඉපදෙනව නම් ඉපදිච්ච දෙන් නැත්තම් නිකන් හිටපු දෙන්
වෙනව නම් වෙන්න තියෙන එකම දෙයක් නේදයි හැම ආගමකටම අදාළව කියලා. මෙහෙම මොංගල් කතා කියනවාද? බුදුදහම පදනම් වෙන්නේ යලි ඉපදීම මත. යලි ඉපදීම කියනකොටම යලි නියම ධර්ම පහක් අපි එකතු කරගෙන මේ ගැන කතා කරනවා. පෘථිවිය භ්‍රමණය වෙමින් පරිභ්‍රමණය වෙනවා. චක්‍රයක් සූර්යයා වටා. ඒ විදිහටම සසර චක්‍රයක්, සංසාර චක්‍රය. කර්මය ඊ타ත්ම විද්‍යාත්මකව ප්‍රත්‍යක්ෂ අරුතින් වටහා ගන්න ඕන. ඒ වගේම බුදුදහමේ පතුල පදනම සියල්ල අභිධර්මයේ. අභිධර්මයේ මත ප්‍රත්‍යක්ෂ අරුතින් සියල්ල වටහා ගත හැකි නිශ්චිත ගමන් මාර්ගයක් බුදුදහම. බුදුදහම බුද්ධාගම බුදුසසුන. දේශපාලනික සූත්‍රයකට අදාළ වෙනවා. ඇයි මහ පොළොව මත තමයි පන්සල පිහිටුවා තිබෙන්නේ. පොත්පත් ලියවිලා තියෙන්නේ. පුස්කොළ පොත්, ශිලාලේඛන මේ සියල්ල. යනුව ඒවා භෞතික ලෝකයකට අදාළයි. භෞතික ලෝකයේ මත ගොඩනැගෙන පද්ධති දෙකක්. බුදුසසුන, බුද්ධාගම ඒ මත ගොඩනැගෙන මහා දැනුම් පද්ධතිය ප්‍රත්‍යක්ෂ අරුතින් වටහා ගත යුතු බුදුදහම. ඊටම සරල පැහැදිලි විද්‍යාත්මක යෝජනාවක්. විද්‍යාව යනු යලි අවිද්‍යාවට එරෙහි විද්‍යාව. බුදුදහම මේ වගේ අමන චීවරධාරී තරවකරු හරහා ඇයි ජෝක් කරවන්නේ? සිංහල බෞද්ධ මහා ජන සමාජය විසිරුවා හරින්න. ඡන්ද පොලට කෙලලා දාන්න. වැඩේ එක දිගටම කරනවා. කත්නෝරු සිරිධම්ම චීවරධාරී තරවකාර හිමිනම කියලා ගත්තොත් සමානයි ඇපල් විජයට. කිරුළපන ධම්ම විජය තරවකාර හිමි එදවස. දැන් කාලකන්ණියෙක්. එකම කතාවක්. ඇපල් විජයගේ කොන්ත්‍රාත්තු උනේ පාත්ෆයින්ඩර් රෝඩ් මැප් එක දිගේ MCC ඉඩම් කොල්ලේ සඳහා පොළව සකස් කරන එක. කොහොමද? පන්සලක් වැඩක් නැහැ. අපට ඕන තැනක ගහක් ගලක් ගානේ එහෙම නැත්නම් අහසේ පාවෙවි බුදුදහම භාවිතවෘතින් වටහා ගන්න පුළුවන්. නිමනට මග හදා ගන්න පුළුවන්. පොළොව වැඩක් නැහැනේ. පොළොව අමතක කළා දාන්න. මේ පන්සල් වැඩක් නැහැ. වැඩක් නැහැ නේන්න. මේ පරින්ට මොන පන්සල්ද? හිමීට සිවුර ගලවලා පැන්නා. රතු පෑනෙන් හිතේ ලියා ගනින්න මේ දෙවන ඇපල් විජේ. දෙවන ඇපල් විජේ. දැන් වැඩි අමාරු වෙන්නේ රේනෝ සිල්වා ගේමට බහැලා. දිලිජ් ජාවිර කොහමත් ගේම් හිටියා. කැපිටල් මහරජා අලි රාජා සුභාස්කරන් අර්ජුන් මහේන්ද්‍රන් කාලවරින්කෝ. හැබැයි අපි මුන්ට ඉඩ දෙනවද නැහැ. අපි මුන්ගේ රෙදි ගලවලා එක දිගටම සමාජගත කරනවා. ඇපල් විජේ නටාගෙන ආවා. දැන් ඇපල් විජේ කෙනෙක් නැහැනේ. මේ හාදයට වෙන්නේ ඒ ටිකම තමයි. එච්චරමයි. හිතනවා නම් ගේම් ගහලා බේරෙන්න පුළුවන් කියලා අපි කත්නෝරු සිරිධම්ම තරවකාර හිමිනමට කියනවා. උන්වහන්සේව කරේ තියාගෙන යන වැඩිහිටියන්ට, තරුණියන්ට, ළමයින්ට කියන තොපිපාව් ඉගෙන ගනිලා කාලකන්ණි බුදුදහමේ මූලික හරය. මොනවද මේ කියන ගොන් කතා, අමන කතා? තොපට බුදුදහම ගැන මූලික දැනුමක් නැද්ද? ජංගි අරගලේ බන. මොකද? ඇයි ජංගි අරගලේ බන කියන්නේ? ඔන්න අහගනින්න. ඇයි මේ ගහනවා? නැගිලි නීති කියලා ගන්න නේද? ඉරගවල් පේන්නේ කොටම් පේන්නේ නේද? ඉසේකේ ස්ථාන දුටි කරලා දෙනවා. හැබැයි අවුත් කෙනෙක් කිල්ලලා නෙමෙයි. අයිසලේ ඉන්නේ මිනිස්සු දෙලෙන් කරන්නේ මොකද? ආයිත් දින්න. මට ආරයි යන්න. මොකද්ද? ආයෙත් අහන්න ඕන. ඇයි මේ ගහනවා? නැගිලි නීති කියලා ගන්න නේද? ඉරගවල් පේන්නේ කොටම් පේන්නේ නේද? ඉසේකේ ස්ථාන දුටි කරලා දෙනවා. හැබැයි අවුත් කෙනෙක් කිල්ලලා නෙමෙයි. අයිසලේ ඉන්නේ මිනිස්සු දෙලෙන් කරන්නේ ආයිත් දින්න. මට ආරයි යන්න. නොදකින් නදුමකින් අපේ ආච්චිමට අහු වෙන්න තිබ්බේ.
මූණ පුරා කෙලතැම්බක් ගහනවා. කවුද මේ කෑ ගහන්නේ? කත්නෝරුවේ සිරි ධම්ම චීවර ධාරී ජංගි අරගල තරව් කරුවා. අපි දන්නේ දිනය. අපි දන්නේ විශ්වවිද්‍යාලේ මොකද්ද කියලා. තොරතුරු දැන් හොයන්න ඕන. කොළඹ විශ්වවිද්‍යාලයේද, පේරාදෙණි විශ්වවිද්‍යාලයේද, අග්නිදිග විශ්වවිද්‍යාලයේද අපි දන්නේ නැහැ. විශ්වවිද්‍යාලේ මොකක් වුණත් කුමාරෝ ගුණරත්නම්ගේ පස්ස හෝදන ජංගි අරගල කාර්යයක්. දැන් මේ අතීතය අමතක කරන්න හදනවා නම් වහාම පාපෝච්චාරණයක් කරන්න කියන්න ඕන, බන කියන එක පැත්තක තියලා සමාව ඉල්ලන්න කියන්න ඕන මහ ජනතාවගෙන් කරපු අපරාධයට. රට ගිනි තියන්න 2022 මැයි 9 දක්වා ජංගි අරගලයට රට තල්ලු කරන්න එක දිගටම අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලය මොනවද නොකළේ? ඒ කාලකන්ණි ගොඩේ එක චීවරධාරී ජංගි කෑල්ලක් තමයි මේ කියන කත්නෝරු සිරිධම්ම හාමුදුරුවෝ නොදකි. දැන් වැඩ එතකොට කුමාරෝ ගුණරත්නම්ටද එහෙම නැත්නම් ගමේ රනිල්ටද? අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාටද? රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස දෙපැත්තකට වෙලා ඉන්නේ බොරුවට. මොකටද? ගමේ රනිල් නිෂ්පාදනය කරන අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට ඉඩ දෙන්න. මහ මොලකරුවෝ තරව්කාරව දාලා කිව්වා තොපි දෙපැත්තටලා හිටපියව. දෙන්නට ඇහ ගහලා ඇස් ගහලා කකුල පාගලා ඇඟිලි මිරිකලා දෙපැත්තටලා ඉන්නවා. කවුද? රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස. මේ විදිහටම 2015 කිට්ටු වෙනකොට අනුර කුමාර දිසානායකට කිව්වා තෝ සෝමවංශ අමරසිංහට මොකක් හරි අංචයක් ඇදලා එලවලා ගණින් බලය අතට මෑන් ගත්ත. ගන්නකොටම කුමාරෝ ගුණරත්නම්ට කිව්වා පැනපිය තොපේ කණ්ඩායමක් හදාගෙන එළියට. ඕස්ට්‍රේලියාවේ සිට අමුතු සතා ආවේ. ඇවිල්ලා දෙපැත්තට වෙලා ගේම ගහනවා. කවුද? අනුර කුමාර දිසානායක කුමා ගුණරත්නම්. මොකද්ද? නියම නම් කියන්නේ. අනුර කුමාර සෙලෙන්ස්කි මෝල්ටා අමුල් දිසානායක රාජපක්ෂ ප්‍රේමදාස රණවක ෆොන්සේකා තවත් පෙළපත් නම් සැහැණ ප්‍රමාණයක් සමග වික්‍රමසිංහ කුමා රෝගුණරත්න මේ රටට එවහි දේශද්‍රෝහි තරව්කරු දෙන්නගේ පස්සබල් හෝදපු ජංගි අරගල තරව්කාර හිමිනමක් තමයි රටම බනහන අද අපි කතානායකයා කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ. ඔයිට වඩා හොඳයි වහ ටිකක් කාපියව. කාලකන්ණි. අපි වැඩි පටන් ගත්ත විතරයි. අපි හොයනවා දැන් උන්දගේ සුල මුල. කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ පැටිගිරිය. අර කැකිරාවේ සුදස්සන කියන චීවරධාරී තරව්කරුවත් එක්ක තමයි මේ චීවරධාරී තරව්කරුව එකට තියලා ප්‍රශ්න කරන්න ඕන. තාරුණ්‍ය විනාශ කරන, තරුණ ඔලු කන, ළමයි නැත්තරම නැති කරන රට චීනුන්ගේ ඉන්දියානුන්ගේ පංගු බේරලා ඇමරිකාවට බහර දෙන MCC වේරු සිටීමට ಜಾති රසායනිකේ වෙනස් කරන දේශද්‍රෝහි කාලකන්ණි. මුංගෙන් පරිස්සම් යල්ලා. අපි ඉඩ දෙනවද මුන්ට? අපි අනිවාර්යෙන්ම දැනුම සමග දැවැන්ත මැදිහත් වීමක් කරනවාමයි. එකිනෙකාට සපත කරගනින්න. නිදහස්. දැනුමේ ප්‍රතිපාගාරය.